ක්‍රිස්තුස් වහන්සේ තුළ මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි අද දවසේ ඔබ සමග කෙටි අදහසක් අප බෙදා ගන්නට කැමතියි. සමාදානය ගැන. ප්‍රේමවන්ත අයවලුනි මනුෂ්‍යයන්ට තියෙනවා සමාදානයේ සැතපීම. සමාදානයේ සැතපීම කියලා කියපු ගමන් අපි මතක් කරන්නේ මරණය. මරණයට පත්තුන් කෙනෙක් සමාදානයේ සැතපෙනවා. ඔබ හෝ ඇය සමාදානයේ සැතපෙන්නේ කොහොමද? ඔබ හෝ ඇය සමාදානයේ සැතපෙන්නේ මේ ලෝකයේ තිබෙන බැඳීම් සමග ඔහුගේ හෝ ඇයගේ බැඳීම් අත්හැරලා නොවන්නේ. එනිසා ඔබ හෝ ඇය සමාදානයේ සැතපුණා කියලා කියනවා. ඒත් අපිට බැරි වෙලා තියෙනවා දවසක් නිමාවෙද්දී සමාදානයේ ඉන්දකට එන්න නැත්නම් සමාදානයේ සැතපෙන්නට අපිට වෙලා. ඒ කුමක් නිසාද? අපි රාත්‍රියේ නිින්දට යන මොහොතේ කල්පනා කරන්නේ ඊට දවස ගැන. ඊට දවසේ සැලසුම් ගැන. ඒ නිසා ඊට දවසේ සැලසුම් ගැන ස්වාමීන් වහන්සේ කියලා ඔබ සමාදානයේ ඉන්දකට මේ රාත්‍රියේදී ගමන් කරා. ස්වාමීන් වහන්සේට ඊට දවස සැලසුම් කළා. ඔබ සැමට ජේසුස්